වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එක බලන්න ඔයාලා හැමදෙනාම. ඉතින් අද මම වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි මේ කරන්නේ. ඇත්තම කිව්වොත් අද මම ගැන වැඩිපුරම හිතපු දවසක් කියලා කියන්න පුළුවන්. අද මම ඔෆිස් ගියේ නෑ. මොකද මට චූටි හෙම්බිරිසා ගතියක් තිබ්බ නිසා ඇඟට හරි නෑ. ඉතින් මම වැඩට යන්න නැතුව ගෙදර නැවතුණා. හැබැයි හවස් වෙද්දී මට හිතුණා මම පැත්තකට වෙලා ඉන්නවට වඩා මං ගැන මීට වඩා මම හිතුවොතින් හොඳයි කියලා. ඉතින් මට හිතුණා මගේ කකුල් දෙකට හොඳ සත්කාරයක් කරන්න ඕන කියලා. ඇත්තම කිව්වොත් පහුගිය කාලේ මම ෂූස් දෙකක් ගත්තා. ඒ දෙකට මගේ කකුල් දෙක කැපුණා. ඊට පස්සේ ඒක වැඩට දාන් යන්න බැරි නිසා මම තව දෙකක් ගත්තා. ඒකටත් කැපුණා. ඉතින් ඊට පස්සේ මම ඒකත් ඔෆිස් දාගෙන යන්න බැරි නිසා මම තව දෙකක් ගත්තා. ඒකටත් කැපුණා. දැන් ෂූස් තුනකට කකුල් කැපුණා. දැන් වෙන විදියකට ෂූස් දෙකක් කියලා ස්ලිපර්ස් දෙකක්වත් දාගන්න බෑ කකුල් දෙක. එච්චරටම දැන් කැපිලා තියෙන්නේ. දැන් වැඩට නොයා ඉන්නත් බෑ. ඊට පස්සේ මං හීල්ස් දාන්න නතර කළා. නෝමල් පඩ තියෙන ස්ලිපර්ස් දෙකක් දාගෙන තමයි ඔෆිස් ගියේ. හැබැයි ඔෆිස් ගිහිල්ලා මට ඒක දාගෙනවත් වැඩ කරන්න බැරි වුණා. මොකද මගේ තුවාල පෑරෙන හින්දා. ඉතින් තුවාල හොඳ වෙන්න ගොඩාක් කල් ගියා. ඊට පස්සේ තුවාල නම් දැන් හොඳ වෙලා තියෙන්නේ. හැබැයි මගේ කකුල් දෙක දැන් හොඳටම කැත වෙලා තියෙන්නේ තුවාල පැල්ලම් නිසා. ඇත්තටම මට බලද්දිත් මාරම දුකයි. ඉතින් දුකයි කියලා ඉඳලා හරියන්නේ නැහනේ. අපි දැන් කකුල් දෙක තිබ්බ විදියට ගන්න මොන හරි කරන්න ඕන. දැන් මම මේ සත්කාරය කරන්න යන්නේ මුලින්ම ඇල්වත්තුර බේසමකට උණු වතුර එකතු කරලා මද රස්නේ වතුර එකක් හදාගන්න තමයි යන්නේ. මේකට ගොඩක්ම රස්නේ වෙන්නත් බෑ. ගොඩක් ඇල් වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් මධ්‍යස්ථව තියෙන්න ඕන. පැය කාලක් මේකේ ඇතුළේ බේසම ඇතුළේ අපි කකුල් දෙක දාගෙන ඉන්න ඕන. ඉතින් එතකොට ඒකට යම්කිසි රස්නයක් තියෙන්න ඕන. ඒක රස්නේ අඩුවෙන් තියලත් බෑ. රස්නේ වැඩියෙන් තියලත් බෑ. මොකද වැඩියෙන් රස්නේ තිබුණොත් කකුල් දෙක දාගෙන ඉන්න අමාරුයි. ඊට පස්සේ මම ඒකට දෙහි ගෙඩියක යුෂ එකතු කරගන්නවා. යුෂ එකතු කරගෙන දෙහි පොතු ටිකත් මම මේකටම දාගන්නවා. මොකද අපිට නියපොතු සුද්ධ කරගන්න පුළුවන් දෙහි පොත්තේ. ඊට පස්සේ මම ෂැම්පු ටිකක් එකතු කරගන්නවා. ඔයාලට මෙතනදී ෂැම්පෝ හරි බොඩි වොෂ් යන දෙකෙන් ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. ෂැම්පු එකතු කරගෙන ඉවරුණාට පස්සේ ලුණු කුඩු ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික දාලා කකුල් දෙක මේකට දාගන්න තමයි තියෙන්නේ. දාලා පැය කාලක් කියන්නේ විනාඩි 15ක් කකුල් දෙක දාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් පැය කාලක් කකුල් දෙක මේකට දාගෙන ඉන්නකොට මට හිතුණා මම මේ දවස්වල ආසාවෙන්ම කියවන පොත කියවන්න ඕන කියලා. එක මනෝවිද්‍යාත්මක කෘතියක් යටිසිත 2 එක පරිවර්තනයක්. ඇත්තටම මේ පොත මගේ ජීවිතේ මම කියව පොත අතරින් වැදගත් පොතක්. ඇත්තට මේ පොතේ කියවෙන්නේ අපේ යටිහිතේ තියෙන බලය පිළිබඳව. අපි කවුරුත් අපේ යටිහිතේ තියෙන මේ බලය පොතට අනුව කවුරුත් අඳුනගෙන නැහැ. අඳුනගත්ත කට්ටියත් ඉඳලා තියෙනවා. අපි සාමාන්‍ය මිනිස්සු වෙන අපි ඒ බලය අඳුනගෙන නැහැ. ඒ බලය අවදි කරගත්තොත් අපිට මේ ලෝකේ කල නොහැකි දෙයක් නොමැති බව තමයි මේ කෘතියේ කියවෙන්නේ. ඊට පස්සේ පැය කාලෙන් පස්සේ මම දෙහි පොතක් අරගෙන මෙන්න මේ විදිහට මගේ අර කහම කහ ගෑන නියපොතු දෙහි පොත්තෙන් හොඳට අතුල්ලා ගත්තා. ඇත්තමයි දෙහි පොත්තේ මැජික් එකක් තියෙනවද මන් දන්නේ නැහැ. අර කහ වෙලා තිබ්බ නියපොතු කහ පැහැයෙන් නැති වෙලා සාමාන්‍ය හොඳ පැහැයකට ආවා කියලා මට කියන්න පුළුවන්. ඊට පස්සේ මම හොඳ බ්‍රෂ් එකක් අරගෙන මගේ කකුල් දෙක හොඳට උලා ගන්න තමයි යන්නේ. අපි අර පැය කාලක් කකුල් දෙක මේ වතුරේකට දාගෙන ඉන්නේ. එතකොට අපේ කකුල් දෙක සිනිඳු වෙනවා. අර මැරුණුහම වතුරට පෙඟිලා මෙන්න මෙම බ්‍රෂ් එකකින් ඇතෙල්ලුවම අපිට ඒක හොඳින් ඉවත් කරගන්න පුළුවන්. මම බ්‍රෂ් එකට ෂැම්පු ටිකක්
මේ විදිහට අතුල්ල ගත්තා. ඇත්තමයි එහෙම අතුල්ල ගන්දී මට තේරෙනවා මගේ කකුල් දෙක ගොඩාක් සිනිඳු වෙලා අල්ලද්දිත් ආස හිතෙනවා. අර මැරිච්චාම ගිහිල්ලා අර අව පැහැගැන්විලා තිබ්බ ගතිය නැති වීලා යනවා කියලා. ඊට පස්සේ මම කරන්න යන්නේ මේ කකුල් දෙකට ස්ක්‍රබ් එකක් දාන්න. මොකද කකුල් දෙක හොඳටම කැත වෙලානේ තියෙන්නේ. ඉතින් මෙන්න මේකට මම කඩකින් ගත්ත ස්ක්‍රබ් එකක් තමයි මේ පාවිච්චි කරන්න යන්නේ. ඔයාලට මෙතනදී කඩේ තියෙන ස්ක්‍රබ් නෙවෙයි ගෙදරදී හදාගන්න ස්ක්‍රබ් එකක් අනිවාර්යෙන් භාවිතා කරන්න පුළුවන්. මොකද මේ ස්ක්‍රබ් එක මම අරගෙන ගොඩක් කල් වෙනවා. මගේ කකුලේ තුවාල තිබුණ නිසා මට ඒක පාවිච්චි කරන්න මුනේ නැහැ. අද මට තුවාල හොඳ වෙලා නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා ස්ක්‍රබ් කරනවා නම් ඔයාලට පුළුවන් ගෙදර තියෙන කෝපි කුඩුයි සීනි වතුරෙන් මික්ස් කරලා අරගෙන ස්ක්‍රබ් එකක් විදියට ගාලා හොඳට ස්ක්‍රබ් කරන්න. ඒකට කකුල් දෙක හොඳට සුදු වෙනවා. මම මොකද කලින් සැරේ කරේ එහෙම. මම මේ සැරේ මෙන්න මේ බොඩි ස්ක්‍රබ් එකෙන් ස්ක්‍රබ් කරගන්නවා. මම මේකේ රිසල්ට්ස් එක තාම දන්නේ නැහැ. හැබැයි කෝපි කුඩුයි සීනි වෙලයි රිසල්ට්ස් එක මට කියන්න පුළුවන්. ඒකෙන් ලොකු වෙනසක් වෙනවා. ඉතින් බලන් ඉන්න ඔයාලට මම යෝජනා කරනවා ඒ ස්වභාවිකයෙන් කරලා බලන්න. ඇත්තටම වෙනසක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම මුළු කකුල් දෙකේවි අත් දෙකේ ගාලා ඉවරුණාට පස්සේ විනාඩි 20ක් මම එක තියෙන්න අරනවා. මම ඕනේ ස්ක්‍රබ් එකක් ගාලා විනාඩි 20ක් පැය කාලක් තියෙන්න අරලා පස්සේ තමයි හොඳට ස්ක්‍රබ් කරලා ඒක සෝදලා අරින්නේ. ඉතින් මේ විදිහට මම මුළු ස්ක්‍රබ් එකම කකුල් දෙකේ අත් දෙකේ ගාලා ඉවරුණාට පස්සේ මම අර ඉස්සෙල්ලා ඔයගලන්ට කියවමින් හිටියේ මම මේ දවස්වල පොතක් කියවනවා කියලා. ඒ පොත ආයි කියවන්න පටන් ගත්තා. ඉතින් මට විනාඩි 20 ගෙවිලා යන එක තේරුනේ නැහැ. මම මේ පොත කීවේ හිටිය හින්දා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මුළු කකුල් දෙකම ස්ක්‍රබ් කරගත්තා. ස්ක්‍රබ් කරලා මේ වතුරෙන් සෝදලා ඇරලා පීද ගන්නයි යන්නේ. පීදලා ඔයාලට පුළුවන් මෙතනදී පැක් එකක් භාවිතා කරන්න. මම නම් මේ වෙලාවේ පැක් එකක් භාවිතා කරන්න යන්නේ නැහැ. ස්ක්‍රබ් කරලා සත්කාරය අවසන් කරන්නයි යන්නේ. ඔයාලට පුළුවන් ඒ වෙලාවේදී ස්වභාවික පැක් එකක් වුණත් මෙතනදී භාවිතා කරන්න කඩල පිටි වගේ. ඒත් මම පැක් එකකට යන්නේ නැහැ. මම බොඩි ලෝෂන් එකක් ගාලා කකුල් දෙක හොඳට මසාජ් කරලා මේ සත්කාරේ නතර කරන්නයි යන්නේ. ඉතින් පැක් එකක් දැම්මොත් මීට වඩා ප්‍රතිඵල ඔයාලට ගන්න පුළුවන්. මට දැන් තියෙන වෙලාව අනුව මම පැක් එකක් දාන්න යන්නේ නැහැ. ඉතින් ගෙදර ඉන්න ඔයාලට මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයාලට මම කියනවා මේ සත්කාරය කරලා බලන්න. ඇත්තටම මේකේ රිසල්ට්ස් තියෙනවා. අනිවාර්යයෙන්ම රිසල්ට්ස් තියෙනවා. බොරුවට සැලුන් ගිහිල්ලා ලස්සන වෙන්න ඕන කියන මතේ ඉන්න එපා. අපිට ගෙදර තියෙන දේවල් එකතු කරගෙන අපිට ලස්සනට ඉන්න පුළුවන්. ඉතින් ඔන්න මම මගේ සත්කාරය අවසන් කරලා ආයි නෙල් පොලිෂ් ගාගන්න යන්නේ. ඉතින් ලස්සන වෙන්න සැලුන් යන්න ඕනේ නෑනේ ළමයි. අපිට ගෙදර තියෙන දේවල් භාවිතා කරලා ලස්සන වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක කරලා බලන්න මං කියනවට ඇත්තටම මේකේ 100% ප්‍රතිඵල තියෙනවා. කරලා රිසල්ට්ස් මට කියන්නකෝ. ඉතින් ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයේ හමු වෙමුකෝ.